Hi and welcome back to my channel Raw Ideas. හින්දු ආගමේ මරණ චාරිත්‍ර සම්බන්ධයෙන් කතා කරමින් ඉන්නේ. එතකොට දැන් ඒගොල්ලෝ මිනිහ සෝදලා අන්දලා ඊට පස්සේ මොකද්ද කරන්න කියන එක සම්බන්ධයෙන් අපි කතා කරමු. එතකොට දැන් ශරීරය මොකද කරන්නේ? ඊට පස්සේ මැස්සක ලී වලින් හදපු මැස්සක තියාගෙන ඔළුව දකුණු පැත්තට ඉන්න ආකාරයට තමයි ඒගොල්ලෝ මිනිහ තියන්නේ. මොකද ඒ පැත්ත අර මරණයට අධිපති දෙවියෝ වෙන යම දෙවියන්ට සම්බන්ධයක් තියෙන හින්දා ඒ දකුණු පැත්තට තමයි මිනිහේ ඔළුව පිහිටන්න තබන්නේ. ඊට පස්සේ කරන්නේ පවුලේ පිරිමි කට්ටිය මේක ලී මැස්සක තියලා බොඩි එක අර චිතකය දක්වා අරගෙන යාම කරනවා. නැත්තම් මිනිහා අරගෙන යන එක කරනවා. ලී මැස්සක තියාගෙන පවුලේ පිරිමි කට්ටිය තමයි ඒක කරන්නේ. ඇත්තටම වැඩිමල් පුතා හරි එහෙම නැත්තම් පිරිමි නෑදෑයෙක් හරි තමයි පෙරහැරේ දැන් මිනිහ ගෙනියන පෙරහැරේ ඉස්සරහම ගමන් කරන්නේ පවුලේ වැඩිමලා එහෙම නැත්නම් නෑදෑ පිරිමි පුද්ගලයෙක් තමයි ගමන් කිරීමක් කරන්නේ. ඉතින් නෑදෑයෝ මේ පෙරහැරේ ගමන් කරනකොට ඒගොල්ලෝ ඔය කියනවා ගායනා කිරීමක් කරනවා රාම් නාම් සත්‍යහාය කියලා. රාම් නාම් සත්‍යහාය කියලා කියන්නේ රාම් දෙවියෝ තමයි පරම සත්‍ය කියන එක තමයි ඒගොල්ලෝ ඒ ගායනා කරමින් මේ මිනිහ ගෙනියන පෙරහැරේ කියා යන්නේ. ඉතින් දැන් ඇත්තටම ඒකෙන් අදහස් වෙන්නේ නැත්තම් මිනිස්සුන්ට ඒකෙන් මතක් කරලා දෙන්නේ රාම් නාම් සත්‍යහාය කියන එකෙන් මිනිස්සුන්ට මතක් කරලා දෙන්නේ ජීවිතේ අනියත බව කියන එක තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. Thank you for watching.